ආයි මගේ යාළුවනේ අද ඔයාලත් එක්ක ෂෙයාර් කරන්න යන්නේ මගේ යාළුවා ගෙදර කෑමට එයාලා හදලා තියෙන එක වෙන්නන්න. ඉතින් මේ මගේ හොඳම යාළුවා තමයි. එයා කොස් කඩලා අරගෙන මොනවාද මේ කිරි කොස් හදලා මාළු හොද්දක් හදලා ගන්නවා බලන්නක දරලිපේ. ඉස්සර නම් අපි මේ විදිහට හදලා කන්නේ නේ. දැන් ඉතින් දරලිප වල හොයාගන්න අමාරුයි. ඉතින් මම ඔයාලට ෂෙයාර් කරන්න බලන්න අපේ කාලේ අමතක ඉස්සර කාලේ අමතක වෙන්නේ නැහැ නේද අපිට. ඉතින් අපේ ඉස්සර කාලේ මෙහෙමනේ ඉතින් දරලිපේනු වෙලා කන්නේ. බලන්න ඉතින් මේ හරිම ලස්සනයි. දැන් මට හරිම ආසයි මේ වගේ කන්න කැමත් රසයි. ඉතින් මගේ වීඩියෝ එක බලන හැම කෙනාම ලයික් එකක් ෂෙයාර් කරන්න ලයික් කරන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මගේ channel එක ඉදිරියට ය아가න්න ඔයාලගේ අනිවාර්යම සපෝට් එක ඕනේ. මට සපෝට් එකක් දෙන්න හොඳේ. අපේ කාලේ ඉතින් දරලිපේනු වෙලා කෑවේ ඉස්සර. දැන් ඉතින් දරලිපවල හොයාගන්න නැහැ. එහෙමත් ගෙදරක තමයි දරලිපක් තියෙන. දැන් පොඩි කේක උනත් තියෙන්නේ මේ ගෑස් ලිපවල. ඉතින් මේ දරලිප වල කනකොට ඇත්තටම හරිම රසයි කෑම. ඒ වගේම මේ මගේ වීඩියෝ එක බලන හැම කෙනාටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලා මේ මගේ channel එකට සපෝට් එකක් දෙන්න. ඉදිරියට යන්න ඔයාලගේ සපෝට් එකත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම ෂෙයාර් කරන්න, සපෝට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් හොඳ වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔබ සියලු දෙනාට දෙවි පිහිටායි. Oh, I wasn't sad. I just needed an iced coffee, a sweet treat, and my lip gloss.